අයිබෝවන් IMA පාසහයේ සාමාන්‍ය පෙළ පන්තියට අපි ඔබ බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ ඔස්සේ මම ඔයාලට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ අපේ පන්තිය ගැන බොහොම පැහැදිලි කෙටි විස්තරයක්. IMA සාමාන්‍ය පෙළ පන්තියත් එක්ක එකතු වෙන ඔයාට අපිත් එක්ක කරන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවද? අපි ගාව තියෙන සබ්ජෙක්ට්ස් මොනවද? සිංහල මාධ්‍ය හදාරන දරුවෙක් නම් පුතේ ඔයාට කිසිම ගැටලුවක් නැහැ. ඔබට අවශ්‍ය සබ්ජෙක්ට් සියල්ල අපි ගාව තියෙනවා. ප්‍රධාන විෂයන් හර විෂයන් සියල්ල සිංහල මාධ්‍ය ඔස්සේ ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙලා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි කාණ්ඩ විෂයන් විදිහට අපි ඔබට ඔෆර් කරනවා කොමර්ස්, දෙමළ, පුරවැසි අධ්‍යාපනය සහ භූගෝල විද්‍යාව කියන සබ්ජෙක්ට් ටික. දෙවැනි කාණ්ඩ විෂයන් හැටියට නාට්‍ය හා රංග කලාව, ඒ වගේම සංගීතය කියන සබ්ජෙක්ට් එක තියෙනවා. තුන්වෙනි කාණ්ඩ විෂයන් හැටියට ඔබට පුළුවන් සෞඛ්‍ය, මීඩියා, ICT කියන සබ්ජෙක්ට් වලින් එකක් තෝරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ සබ්ජෙක්ට් සියල්ල සිංහල මාධ්‍ය හදාරන දරුවෙක්ට තමයි අපි ඔෆර් කරලා තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසි මාධ්‍ය හදාරන ඔබව අපි අමතක කරලත් නැහැ. ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ හදාරන දරුවෙක්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා කරන්න මැතමැටික්ස්, සයන්ස් සහ කොමර්ස් කියන සබ්ජෙක්ට්. ඒ වගේම තමයි පුතේ ICT කියන සබ්ජෙක්ට් එක both language වලින් උගන්වන සබ්ජෙක්ට් එකක් නිසා ඔබ සිංහල මීඩියම් උනත් ඉංග්‍රීසි මීඩියම් උනත් කිසිම ගැටලුවක් නැහැ. මේ සබ්ජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. හරි. දැන් සබ්ජෙක්ට් ටිකක් දැනගත්තා. කොහොමද ගෙවීම් කටයුතු කරන්නේ? කීයක්ද අපි ගෙවන්න ඕනේ? ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මුලින්ම අහගන්නකෝ අපි ඔයාලට payment methods දෙකක් offer කරනවා. එකක් තමයි ඔයාලට පුළුවන් මාසිකව ගෙවාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් full payment එකක් කරලා වාර්ෂික හිපයක්ම ලබා ගන්න. හරි. monthly payment එකක් කරනවා නම් පුතේ සිංහල මාධ්‍ය හදාරන දරුවෙක්ට රුපියල් 1300ක් තමයි වෙන්නේ එක සබ්ජෙක්ට් එකකට මාසික ගාස්තුව. ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන දරුවෙක්ට නම් මාසික ගාස්තුව එක සබ්ජෙක්ට් එකකට වෙන්නේ රුපියල් 2500යි. එතකොට අපි මින් ඉස්සරහට වැඩ කරගෙන යන්නේ imacampus.online කියන වෙබ්සයිට් එක හරහා. මේ වෙබ්සයිට් එකේදී ඔයාලට පුළුවන් monthly payment කරන දරුවෙක් විදිහට ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔබට අපි මේ වෙබ්සයිට් එකට අදාළ PDF ටික අප්ලෝඩ් කරනවා. ඒ PDF ටික ඩවුන්ලෝඩ් කරලා print out අරගෙන ඔබට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයා full payment එකක් කරන්න හිතාගෙන ඉන්න දරුවෙක් නම් මෙන්න මේ පණිවිඩය ඔයාට. ඔබ full payment එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෙක් නම් පුතේ මෙන්න මේ වාසි ටික ඔබට තියෙනවා. එක සබ්ජෙක්ට් එකකට හෝ එයා full payment එකක් කරනවා නම් පුතේ ඒ එක සබ්ජෙක්ට් එකේ සම්පූර්ණ ටියුට් සෙට් එක අපි ඔයාගේ නිවසටම කුරියර් කරනවා. ඔයාට තියෙන්නේ කුරියර් charge එක ගෙවන්න විතරයි. ඒ සම්පූර්ණ ටියුට් සෙට් එක අපි ගණනේ ඔබට නොමිලේ ලැබෙන්න. ඒ වගේම තමයි ඔබ සබ්ජෙක්ට් 6ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට full payment එකක් කරන දරුවෙක් නම් ඔබට අර වටිනා කියන නිබන්ධන කට්ටල එක්ක රුපියල් 3000ක ඩිස්කවුන්ට් එකකුත් අපි ඔෆර් කරලා දෙනවා. එතකොට මේ වටිනා කියන නිබන්ධනයේ පුතේ රුපියල් 15000කටත් වැඩි වටිනාකමකින් යුක්ත එකක්. එතකොට එක සබ්ජෙක්ට් එකකට කරත් ඔයාට ඒ ටියුට් කට්ටලේ හම්බ වෙනවා. ඔබ සබ්ජෙක්ට් 6ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට කරත් ඒ අදාළ සබ්ජෙක්ට් එකේ ටියුට් කට්ටලයත් එක්ක ඔබට රුපියල් 3000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එතකොට ඔබ දන්නවා මුල් සතියේ ෆ්‍රී ක්ලාසස් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔබ මුල් සතිය ඉවර වෙනවත් එක්කම පේමන්ට් එක කරලා තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ ඊළඟ දවසේ ඉඳන්. ඒ නිසා ඔබ මේ පේමන්ට් ඩීටේල්ස් ටික දැනගෙන ඉන්න එක ඉතාම වටිනවා. ඒ වගේම තමයි අපි ඔබව දැනුවත් කරලා තියෙනවා මුල් 100 දෙනාට විතරයි ෆුල් පේමන්ට් අවස්ථාව තියෙන්නේ. මේ වෙද්දිත් එතකොට දරුවෝ ෆුල් පේමන්ට් එක කරලා දෙනවා. ඉතින් ඔබේ අවස්ථාව ඉතා ඉක්මනින් ලබා ගන්න කියලා අපි යෝජනා කරනවා. ඔබට ගැන ගැටලු කිහිපයක් පැන නගිනවා ඇති. ඔබ ගෙවිය යුතු මුදල කීයද ඔබ කරන සබ්ජෙක්ට් ප්‍රමාණයත් එක්ක. කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට ඔබ කරන සබ්ජෙක්ට් ටික ඉතා පැහැදිලිව දක්වලා ඒ ඉස්සරහින් සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද කියලා දක්වලා අපිට මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් යොමු කරන්න. එතකොට ඔබ ගෙවිය යුතු මුදල ඉතා නිවැරදිව අපේ නියෝජිතවරයෙක් විසින් ඔබට ඉතා ඉක්මනින් දැනුවත් කරනවා. එතකොට ඔබට පුළුවන් මේ අදාළ ගාස්තුව ගෙවලා අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. හරි. දැන් කොහොමද ඔබ පන්ති ගාස්තුව දැනගත්තත් ගෙවීම් කටයුතු කරන්නේ? මෙන්න තියෙනවා ඒකට උත්තරේ. අපි ඔබට ඔප්ෂන්ස් කිහිපයක් දීලා දෙනවා. BOC බැංකුව, සම්පත් බැංකුව, කමර්ෂල් බැංක් එක මේ ඕනෑම ගිණුමක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඔබේ පහසුවට හොඳින් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඔබ කලින් සමහර විට අපේ වෙන කෝසස් එක IMA එකත් එක්ක ජොයින් වෙලා හිටපු කෙනෙක් වෙන්න ඇති. නමුත් ඔබ මෙතැන් සිට IMA මාස 6න් සාමාන්‍ය පෙළ පන්තියත් එක්ක ජොයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පන්තියට අදාළ ගෙවීම් කටයුතු ඔබ කරන්න ඕනේ IMA O Level Private Limited කියන නම යටතේ තියෙන ඒ අදාළ ගිණුම් අංක වලට පමණයි. අපි ඔබට මේ වෙද්දිත් ඔබේ channels වලට WhatsApp channel එකට මේ ගිණුම් විස්තර share කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ details ටික save කරලා තියාගන්න. මොකද course එක ඉවර වෙනකම්ම ඔබ ගෙවීම් කටයුතු කරන්න ඕනේ. ඔබට ඒ ලබා දීලා තියෙන details වලට පමණයි. හරි.
එතකොට ඔබට මේ ගෙවීම් කරන්න ආකාර කිහිපයක් දෙනවා. එකක් තමයි ඔබට පුළුවන් බැංකුවට ගිහිල්ලා account එකෙන් receipt පතක් අරගෙන ඒක fill කරලා ඒ අදාළ ගනුදෙනුව කරන්න. හැබැයි ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඒ receipt එකේ පැහැදිලි ෆොටෝ එකක් අරගෙන අපිට WhatsApp කරන්නම ඕනේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් CDM machine එකකින් අදාළ ගනුදෙනුව කළත් අවසානයේ ඔබට receipt පතක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඒ receipt පතේ ෆොටෝ එකක් අපිට එවන්නම ඕනේ. එහෙම නැත්නම් ඒ ගනුදෙනුව තහවුරු කරගන්න නොහැකි වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබ බැංක් ඇප් එකක් යූස් කරන කෙනෙක් නම් ඒ හරහා ට්‍රාන්සැක්ෂන් එක කරලා හැබැයි හොඳට මතක තියාගන්න ට්‍රාන්සැක්ෂන් එක අවසානයේ ඔබට එනවා අදාළ ගනුදෙනුව පිළිබඳ විස්තර ඇතුළත් රිසිට් පතක්. මේ රිසිට් පතේ ස්ක්‍රීන්ෂොට් එකක් පැහැදිලි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අපිට WhatsApp කරන්න ඕනේ. ඒ ස්ක්‍රීන්ෂොට් එක ගන්නකොට ඔබ මතක තියාගන්න ඕනේ අදාළ දිනය, අදාළ වෙලාව සහ ඔබ ගනුදෙනුව කරන්නේ කුමන ගිණුම් අංක වලටද? මේ ගිණුම් අංක ඊට පැහැදිලිව පෙනෙන ලෙස ස්ක්‍රීන්ෂොට් එක අරගෙන අපිට WhatsApp කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් imacampus.online කියන අපේ වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් ගනුදෙනුවක් කරන්නත් හැකියාව තියෙනවා. ඒ පිළිබඳව අපි ඉස්සරහට ඔබේ channel එක හරහා ඔබව දැනුවත් කරනවා. තවමත් ඔබට ප්‍රශ්න ඉතුරු වෙලා ඇති. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නවා ඔබත් එක්ක. මේ තියෙන අපේ hotline number එක 070 ඕනෙම වෙලාවක අපිට මේ number එකට WhatsApp message එකක් දෙන්න, direct call එකක් ගන්න. අපි හැම වෙලේම ඔබට උත්තර දෙනවා. අපි ඉතා ඉක්මනින් ඔබේ ගැටලු निराකරණය කරනවා. ඉතින් IMM මාසයෙන් සාමාන්‍ය වෙල පන්තියක් එකතු වෙච්ච ඔයාලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලු දෙනාට මේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉතා හොඳින් ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.